මේ තියෙන්නේ සග්‍රඩා ෆැමිලියා කියන බාසිලෝනා ස්පේන් වල තියෙන බාසිලෝනා සිටි එකේ තියෙන චර්ච් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි අවුරුදු 140ක් තිස්සේ මේක තාම අන්ඩර් කන්ස්ට්‍රක්ෂන්. හැදිලා ඉවරයක් නැහැ. 1880 පටන් ගත්ත කන්ස්ට්‍රක්ෂන් එක තාම වෙනවා. මේක මම මේ බලන්න ගිය වෙලාවක 2019 දී ගත්ත ෆොටෝ එකක් මේ. ඉතින් මේ වගේ ඔයාගේ වැඩත් පස්සට යනවාද? වැඩ පස්සට දාන එකට අපි කියන වචනයක් procrastination කියලා. මේ procrastination කියන එක ගොඩාක් ප්‍රොෆෙෂනල්ස්ලට තියෙන ලොකුම ඉෂුව එකක්. මේක මටත් තියෙන ඉෂුව එකක්. අපි හැමෝටම තියෙනවා මේක. මේක නැහැ කියලා කිව්වොත් කෙනෙක් ඒක බොරුවක්. මොකද කොයි වෙලාවෙ හරි අපිට මොනවා හරි වැඩක් තියෙන්න පුළුවන්. අපිට කම්මැලිකමක් එන්න පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් but what do we do to correct this? මේකට ගොඩාක් scientific explanation ඒ වගේ දේවල් තියෙනවා. මනෝවිද්‍යාත්මක දේවල් සයිකොලොජි පැත්තෙන් අරවයි මේවයි ගොඩාක් තියරිස් තියෙනවා. හැබැයි මම ඔයගලන්ට කියන්නම් මට මේකෙන් මිදෙන්න හෙල්ප් වෙච්ච දේවල් ටිකක් මම ඔයගලන්ට කියන්නම්. පළවෙනි කරුණ තමයි මම කරන්න තියෙන වැඩේ පොඩ්ඩක් simplified tasks වලට කඩාගත්තා. 1 2 3 කියලා පොඩ්ඩක් ඒක පැහැදිලි කරගත්තා. මොකද අපේ brain එකට වැඩේ ගොඩක් කම්ප්ලෙක්ස් වෙලා ඒක තේරෙන්නේ නැති වුණොත් ඒක කරන්න හිතෙන්නෙම නෑනේ. ඉතින් මේක පොඩ්ඩක් කඩාගත්තාම ටිකක් simple tasks වලට brain එකට දුන්නාම මේකේ clarity මේකයි කරන්න තියෙන්නේ මේ විදිහට තමයි කරන්න තියෙන්නේ කියලා කරන විදිය clear කරලා දුන්නොත් ඔයාගේ brain එක හරියට නිකන් කාර් එකක් වගේ. ඔය කාර් එක යන්න නම් පාර දැනගෙන ඉන්න ඕනේ. ඉතින් brain එකට හරියට පාර කියලා දුන්නොත් එයාට ඒ වැඩේ කරන්න positive vibe එකක් එනවා. එතකොට වැඩේ කරන්න ඔයාට පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාට clear නැත්තම් මොකක් හරි දෙයක් ඒක කරන එක හරිම අමාරු වැඩක්. මම use කරපු first technique එක ඕකයි. දෙවෙනි එක තමයි දවසක ඔයාට කරන්න තියෙන tasks ටික මොනවා හරි notebook එක. මම නම් කරන්නේ laptop එකේ notebook එකේ දාගන්නවා tasks 5ක් හෝ 6ක් හෝ තියෙනවට එක දාගන්නවා. උදේ ඉඳලා එකින් එක කරාට පස්සේ ඒක ටික් මාක් කරගන්නවා. අපේ ඔළුවට යනවා right මම වැඩ දැන් එකින් එක ඉවර වෙගෙන යනවා කියලා අපිටම දැනෙන්න ගන්නවා. එහෙම දැනෙන්න ගත්තාට පස්සේ ඊතුරු වැඩ ටික කරන්න අපිට හිතෙනවා. right ඒක තමයි දෙවෙනි දේ. තුන්වෙනි එක තමයි පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං එකක්. මේ වැඩේ කරලා ඉවරනාට පස්සේ මම තේ එකක් බොනවා හරි කොෆි එකක් බොනවා හරි කියලා පොඩි බ්‍රයිබ් එකක් දෙන්න ඔයාගේ ඔළුවට. right කියන්න right ඔයා මේක කරාට පස්සේ අපි තේ එකක් බොමු. අපි කොෆි එකක් බොමු. right නැත්නම් පොඩි walk එකක් දාන්න නැත්නම් පොඩ්ඩක් YouTube බලමු. පොඩ්ඩක් ඔළුවට නිදහසක් දෙන්න හරි වා වැඩම විතරක් නෙමෙයි මේක ඉවරුනාට පස්සේ අපි පොඩ්ඩක් රිලැක්සේෂන් සෙෂන් එකකුත් තියෙනවා මේකෙන් පස්සේ කියන එක දැනෙන්න අරින්න. ඔය තුන තමයි මම යූස් කරන්නේ. නැත්නම් ඕගොල්ලන්ට බාසිලෝනා වල තියෙන මේ සග්‍රඩා ෆැමිලියා වගේ වැඩ පස්සට දදා ප්‍රොකාස්ටිනේට් කර ඉන්න වෙයි. මතක තියාගන්න මේ චර්ච් එක අවුරුදු 140ක් තිස්සේ වැඩ ඉවර නෑ. තාමත් කාටවත් හිතාගන්න බෑ ඇයි එහෙම උනේ කියලා. වෙන්න දෙන්න එපා ඕගොල්ලන්ට ඒක.